හරි පුතා ප්‍රශ්න අංක 5 හරි. Read the following sentence about chipmunk. chipmunk. මෙතන chipmunks කියන්නේ මේ අපේ අර මේ ඉරි මේ පිටේ ඉරි තුන දෙන ලේන ගැන කියන්නේ ලේන්නු ගැන කියන්නේ. chipmunks match the sentence from 1 to 6. sentence එකේ වාක්‍ය තියෙනවා 6ක් with the topic given in the table below. පොඩි table එකක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ දාන ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්. table එකක් තියෙනවා. ඒකේ තියෙනවා topic 6ක්. ඒ 6ට මෙයාලා දීලා තියෙන වාක්‍ය 6යි ගලපන්න කියලා කියන්නේ. හරි. බලමු පළවෙනි වාක්‍යය. The chipmunk is a small energetic animal belongs to the squirrel family. මේ chipmunk කියලා කියන්නේ small පොඩි energetic කියන්නේ අර දඟලන කාර්යශූර කියලා කියන්නේ පොඩි සතෙක්. belongs කියන්නේ පුතා අයිති. හරි. belong අයිති වෙනවා. belongs to the squirrel family. කියන්නේ ලේන් පවුලට අයිති කියලා කියන්නේ පොඩි සතෙක්. ලේන් පවුලට අයිති පොඩි සතෙක්. There are about 25 different species of chipmunks in the world. 25 different species කියන්නේ වර්ග 25ක්. වර්ග 25ක් විතර ඉන්නවා මේ කුල 25ක් විතර ඉන්නවා ලෝකෙ කියලා කියන්නේ. හරි. තුන්වෙනි එක. chipmunks are mammals. mammals කියන්නේ පුතා මේ ක්ෂීරපායි කිරි බීලා හැදෙන සත්තු mammals. mammals කියන්නේ ක්ෂීරපායි සත්තු කිරි බීලා හැදෙන අය. mammals who are native to North America and they are found mainly in the eastern and some part of the southeastern region of the United States. eastern region එක කියන්නේ පුතා මේ පළාත පැත්ත. හරි. North ඇමරිකාවේ north southeastern region of United States මේ ඇමරිකාවේ. හරි. හතරවෙනි එක කියනවා they are characterized by distinctive. ඒ කියන්නේ මේ යාළගේ චරිත ලක්ෂණ මේ characterize සුවිශේෂී ලක්ෂණ dark and light strip කියන්නේ පුතා පටි running down their back. මං කියවර අපේ ලේන ඉරි තුන ඒ ඉරි තුන ගැන මේ ඉරි කියන්නේ dark and light. හරි. තද පාට ලා පාට ඉරි ගැන කියන්නේ. හරි. පස්වෙනි කියනවා chimpanzee diet consists මේ consist කියලා කියන්නේ මේ අඩංගු හරිද? අඩංගුයි කියලා තමයි consist කියලා කියන වචනේ. මම පොඩ්ඩක් ලියපෙන්න නම් consist කියන්නේ අඩංගු වෙනවා, ඇතුළත් වෙනවා. විශේෂයෙන් මේල්ලි කියන පුතා විශේෂයෙන් මේල්ලි මොනවද? සීඩ්ස් කියන්නේ මේ ඇට වර්ග. දන්නවා ලේනු කණ જાති පොඩි ගෙඩි වර්ග. නට්ස් කියන්නේ පොඩි ගෙඩි වර්ග කට්ටාය ගෙඩි જાති පොඩි දන්නද තියෙන්නේ කොට්ටම්බා මේවා. nuts මොනවාද fruit පළතුරු berries අරවා මේවා තමයි. හරි. ඊට පස්සේ කියනවා also eat insect. මේ insect කියන්නේ පුතා පොඩි කෘමි සත්තු. insect. insect කියන්නේ පොඩි කෘමි සත්තු. insect. හරි. අපි යනවා පස්වෙනි insect occasionally. හයවෙනි එකට යනවා. chipmunks are generally live 2 to 3 years in the wild. wild කියන්නේ කැලේ. මේ සාමාන්‍ය යාළ කැලේ අවුරුදු 2-3 දක්වා ජීවත් වෙනවා. 2 to 3 කියන්නේ 2-3 අතර වගේ කියලා කියන්නේ. හරි. මෙයාලා ප්‍රශ්නේ අහනවා ටොපික් එක අහනවා පළවෙනි එක. මෙයාලා අපට උඩ කියන්නේ වාක්‍ය 6ක් දීලා තියෙනවා. ඔන්න වාක්‍ය 6 කියවුවා. වාක්‍ය 6ට ගැලපෙන විදිහට මෙයාලා ටොපික් දීලා තියෙනවා. ටොපික් එක දැන් මම කියවනවා. ඒ ටොපික් 6යි ඒ වාක්‍ය 6යි මොනවද ඒ ටොපික් 6ට සම්බන්ධ වාක්‍ය 6 ගලපලා තියෙන විදිහ සම්බන්ධ කරන්න කියන්නේ. හරි. පළවෙනි එක. animals family. animal family එක ගැන මෙතන අපිට පළවෙනි වාක්‍යයෙන් දීලා තියෙනවනේ. chipmunk family, squirrel family කියන්නේ ලේන් පවුලට සම්බන්ධයි. ඒක මේ අපිට මේ එක්සැම් එකේ දීලා තියෙනවා පුතේ. ඒ කියන්නේ ඒට එක හරි.
දෙවෙනි එක අහනවා හැබිටේට්. හැබිටේට් කියන්නේ පුතා මේ හැබිටේට් ජීවන රටාව ජීවත් වෙන විදිහ. හැබිටේට් කියන්නේ ඒක. හරිද? B. B හැබිටේට්. හැබිටේට් එක කියන්නේ ජීවන රටාව කොහෙද මේක විස්තර වෙන්නේ අපිට කොහෙද? එක දෙකද නෑ චිම්පන්ස් මැමල්ස් හුවා නේටිව් අන්න එක. තුන්වෙනි එකේ අපිට මේ කියනවා chipmunks are mammals යාලා ශීරපායි යාලා ජීවත් වෙනවා native to North America and they are found male. අන්න යාලගේ ජීවත් වෙන්නේ කොහෙද කියලා කියන එක. හරි. ඒක 3. එතකොට හැබිටේට් එකට 3. B ට 3. හරි. එතකොට මොකක්ද ඊළඟට ෆුඩ් ගැන අහනවා. ෆුඩ් ගැන මෙතන කියලා තිබ්බනේ අපිට අර මොනවද අපි කන්නේ නට් යාලා කන්නේ සීඩ් නට් ෆෘට් ඒක තියෙන පුතා 5. එතකොට C එකට 5. හරි. හරි. එතකොට ඊළඟ එක තමයි different types. ඒ කියන්නේ different type කියලම වෙනස් වර්ග ගැන. වෙනස් වර්ග ගැන අපිට කියවුණා. කීයද කියුනේ? දෙකේ කියනවා there are about 25 different species of chipmunks in the world. එතකොට හරි. different type A B C D එකට 2. හරි. හරි. body features කියන්නේ මොකක්ද පුතා මේ ලක්ෂණ බොඩි ෆීචර්ස් කියන්නේ ඇඟේ ලක්ෂණ ගැන කිව්වේ අර ඉරිතුන තියෙන කතන්දරේ. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ කොහෙද කියවෙන එකේද? ඒක තියෙන පුතා පස්සේ there are characters rice bark distinctive dark and light strips පටි තියෙන ටික ගැන කියන්නේ පිටේ තියෙන රනින්ද ඒක කියවෙන්නේ 4. body features ඊට 4. B C D E 4. ඊට පස්සේ අන්තිම එක අහනවා බොක්ස් එකේ තියෙන ලයිෆ් ස්පෑන්. ලයිෆ් ස්පෑන් කියන්නේ මේ කොච්චර ප්‍රමාණයක්ද ඒ කොච්චර විහිදෙනවද ජීවිත කාලේ. එයාලා අපිට කියලා තිබ්බනේ 2 to 3 years කියලා. ඒක තියෙන පුතා 6 වෙනි එකේ. එතකොට chipmunks generally live 2 to 3 years in the wild. එතකොට F එකට 6. හරිද පුතා? එතකොට මේක ඉවරයි. එච්චරයි පොඩි සරලයි මේ අර මේ ඒක පොඩි ලොකු දෙයක් දැනගන්න දෙයක් නෑ. ඒකේ අර පොඩි අලුත් වචන ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැනගන්න තියෙන්නේ. ඒ ටික දැනගත්තේ නැත්නම් ඉතින් මේක ලියා ගන්නත් බෑ ඇත්තටම. මේ ටික දැනගන්න. ඉතින් මේකම ඊළඟ එක්සෑම් එකට එන්නේ නෑ. නමුත් අර අලුත් වචන ටිකක්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි ඊළඟට යනවා 6 වෙනි ප්‍රශ්නෙට.